සුද්ධ කරලා හෝදලා ගත්තු හාල් මැස්සෝ අපි තෙල් නැතුව මේ විදිහට බැද ගන්නවා. මේ වගේ රන්වන් පාට වෙනකන් අපි හොඳට හාල් මැස්සෝ ටික බැද ගන්නවා. බ්ලෙන්ඩර් කප් එකේ පොඩිම කප් එක තමා ගන්නේ හාල් මැස්ස කුඩු කරන්න. මේ තියෙන්නේ බැදලා ගත්ත හාල් මැස්ස ටික මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා කුඩු කරගන්න. හොඳට බ්ලෙන්ඩර් කරගෙන හාල් මැස්සන් කුඩු ටික මෙන්න මේ වගේ පෙරණියකින් හොඳට හලා ගන්න. කටු කෑලි ලොකු කෑලි නැති වෙන්න. ඊට පස්සේ පිරිසිදු මේ වගේ බෝතලයක් අරගෙන ඇතුළට කඩදාසි කොලයකුත් දාලා තෙත අල්ලනවට හොඳට අසුර ගන්න.